තියෙන්නේ. මේ ඉතින් හොඳටම ඉදිලා තියෙන්නේ. මේ පේනවනේ. හොඳටම ඉදිලා මේ ජම්බෝ. මම පෞගේ දවස් ටිකේ ඔක්කොම කැඩිලා. මේ තවත් තියෙන්නේ. අපෝකාරක් මේ වගේ ටික මේ මල් ටික හැදිලා එන්න ඕනේ. මේ තව තියෙනවා. මේ තියෙන්නේ. මේ ඉතින් ෂෝක් ජම්බෝ. රම්බුටන් ගස් ටිකකුත් තියෙනවා. මේවත් ඉතින් ගෙඩි හැම හැදෙන්නේ ඇයි කාලයක්. මේ තියෙන්නේ ඉදිච්ච අඹ දෙක. පේනවනේ. මේ වගේ ඉතින් අර ගහේම ඉදිච්ච ඒවා කන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි. කිසිම බෙහෙතක් ගහලා නැහැනේ. මේ බලන්න අඹවල. ඒ වගේ ගොඩාක් තියෙනවා. මේ පාර තමයි ගෙඩි හැදුනේ. පෞගේ දවස් ටිකේ ඒ කියන්නේ පෞගේ කාලවල වල එච්චරටම ගෙඩි හැදුනේ නැහැ. දැන් තමයි මං හිතන්නේ ගහ මෝරලා ඇදිලා තියෙන්නේ. දැන් ඉතින් අඹ තියෙනවා. අරකට පොඩ්ඩක් පැලෙන්නම ඉදිලා වගේ බලමු කොහොම හරි කඩා ගන්න. ටිකක් උසක තියෙන්නේ. කඩමු කොහොම හරි.